අනෙක් බොහෝමයක් රටවල වගේම ඉතාලියෙත් වැඩි පිරිසකගේ එදිනදා ජීවිතයේ ප්‍රධාන තැනක් ලැබෙන්නේ තමා කරන රැකියාවටයි. ඉතින් මේ වෙහෙස මහන්සි වී කරන රැකියාවෙන් විවේකයක් ලැබුණු වෙලාවට කිසිම මුදලක් වියදම් නොකර තමන්ට කැමති වේලාවක කැමති තැනක තම ජංගම දුරකථනය හරහාම මුදල් උපයන පහසු මාර්ගයක් තියෙනවට බොහෝ දෙනෙක් කැමතියි. නමුත් මේ බොහෝ පිරිසක් අතර ප්‍රසිද්ධ වී ඇති මුදල් ලිපීමේ ක්‍රමය ඉක්මනින් පොහොසත් කරන බව කියන ව්‍යාජ ක්‍රමවේදයක් නම් නෙවෙයි. මේ හරහා ඔබට මුදල් ලැබෙන්නේ බොහොම සුළු වශයෙන් වුවත් ඔබ මේ සඳහා ගත කරන කාලය හා කැපවීම මත තමන් උපයන මුදල් ප්‍රමාණයේ වෙනසක් ඇති කිරීමේ හැකියාව ඔබට තියෙනවා. එහෙනම් මේ වීඩියෝවෙන් අපි හරියටම දැනගමු මේ කියන සුළු මුදල් ලිපීමේ මාර්ගය මොකක්ද කියලත් මේ ක්‍රමවේදය සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලත් මේ සඳහා ඉතාලියේ ප්‍රසිද්ධ හා විශ්වාසනීය නාමයන් මොනවද කියලත්. ඉතාලිය පුරා අවුරුදු ගණනාවක සිට ජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් සුළු ආදායම් මාර්ග සපයන ක්‍රමයක් බවට පත්වී ඇත්තේ සමාජ සමීක්ෂණවලට සහභාගී වීමයි. ඉතාලි භාෂාවෙන්ම කියනවා නම් සොන්දාජ්ජිවලට සහභාගී වීමයි. මේ සඳහා ලියාපදිංචිවීම හා සහභාගීවීම බොහොම සරල හා කිසිම මුදල් ගෙවීමක් නැතිවම සිදුවන අතර මෙයට අවශ්‍ය කරන එකම සුදුසුකම වන්නේ ඔබ ඉතාලි හෝ ඉංග්‍රීසි හෝ ඔවුන් ලබා දෙන වෙනත් භාෂාවක් කියවා තේරුම් ගැනීමේ හැකියාව ඇති පුද්ගලයෙකු වීමයි. මේ ඔන්ලයින් සමීක්ෂණවලින් සිදුවෙන්නේ යම් කිසි නිෂ්පාදනයක් හෝ සේවාවක් සම්බන්ධව ඔබට ප්‍රශ්න මාලාවක් යොමු කෙරෙන අතර ඔබ ඒ සම්බන්ධයෙන් ලබා දෙන අවංක පිළිතුරු අනුව ඔවුන්ගේ නිෂ්පාදන හෝ සේවාවන් පිළිබඳ අදහස් දැනගනිමින් ඒවා වැඩිදුණු කිරීමට කටයුතු කිරීමයි. මේ පිළිතුරු සැපීම සඳහා පළමුවෙන්ම ඔබ කළ යුත්තේ එම ඔන්ලයින් සමාජ සමීක්ෂණ පවත්වන වෙබ් අඩවියක නොමිලේම ලියාපදිංචි වීමයි. ඉන් පසු ඔබට අවශ්‍ය ඕනෑම වෙලාවක එම ලියාපදිංචි වූ ඇප් එකට පිවිසීමෙන් ඔවුන් පෙන්නුම් කරන සමීක්ෂණ අතරින් එකකට පිළිතුරු සැපීම ආරම්භ කරන්න පුළුවන්. ඔබ තෝරාගන්නා සමීක්ෂණයට මිනිත්තු 5කටත් වඩා අඩු කාලයක් ගත වෙනවාද මිනිත්තු 20කටත් වඩා වැඩි කාලයක් ගත වෙනවාද යන බව ඔබ එය තෝරා ගැනීමේදීම ඔබට දැකගන්න ලැබෙනවා. මීට අමතරව ඔබ ඔවුන්ගේ සමීක්ෂණයට අවශ්‍ය කරන පුද්ගලෙක්ද කියා දැනගැනීම සඳහා පිළිතුරු සැපීම ආරම්භ කිරීමට පෙර ඔබගේ වයස ගැහැණු හෝ පිරිමි බව සඳහන් කිරීම ඔබ කරන රැකියාව ඇතුළු සාමාන්‍ය මූලික තොරතුරු පිරවීමක් කළ යුතු වෙනවා. නමුත් ඔබේ නම මුහුණු නිරාවරණය කිරීමක් මෙයට අවශ්‍ය වෙන්නේ නැහැ. මේ සමාජ සමීක්ෂණවලට පිළිතුරු සැපීමේදී ඔබ හොඳ අවධානයකින් ප්‍රශ්න කියවා පිළිතුරු සපයනවාද යන බව තහවුරු කර ගැනීමට නොයෙක් අවස්ථාවල අවධානය මැනීමේ ප්‍රශ්නද ඔවුන් යොමු කරනවා. සමහර සමීක්ෂණ වාර අතරමැදදී ඔබේ පිළිතුරු සැපීම අනුව ඔබ ඔවුන්ට එම සමීක්ෂණය සඳහා අවශ්‍ය කරන පුද්ගලයෙක් නොවන බව තේරුම් ගියොත් ඔබ එම සමීක්ෂණ වාරයෙන් ඉවත් වෙනවා. නමුත් එසේ සිදුවත් ඔබට සාමාන්‍ය ලෙස වෙනත් වටයක් ආරම්භ කිරීමේ හැකියාව තියෙනවා. මේ වායේ ගෙවීම් සිදුවෙන්නේ බොහෝ විට එක් සමීක්ෂණ වාරයකට යුරෝ 7 ගණනක් හෝ යුරෝ 1-2ක් වැනි සුළු ප්‍රමාණයකිනුයි. නමුත් ඔබට මේ පිළිතුරු සැපීම වෙනුවෙන් කැපකිරීමට වැඩි කාලයක් තියෙනවා නම් වෙබ් අඩවි කීපයක ලියාපදිංචි වී වැඩි සමීක්ෂණ වාර ප්‍රමාණයකට මුහුණ දීමට හැකියාවක් තියෙනවා නම් ඔබේ ආදායම වැඩි කර ගැනීමේ හැකියාව ලැබෙනවා. ඉතින් මෙවැනි සමීක්ෂණ වාර කීපයකට සහභාගී වීමෙන් ඔබේ ගෙවීම් යුරෝ 5ක් 10ක් 20ක් හෝ ඊට එහා ගිය ඕනෑම මුදල් එකතුවක් බැංකු ගිණුමට එකතු කර ගැනීමේ හැකියාව ඔබට තියෙනවා. මෙහි ඇති තවත් විශේෂත්වයක් තමයි ඔබ උපයාගත් මුදල එලෙසම PayPal ගිණුමකට ලැබෙන්න සලස්වනවාද නැත්නම් Amazon වැනි වෙනත් වවුචර් පතක් හැටියට එය ලබා ගන්නවාද කියා තීරණය කිරීමටත් ඔබට අවස්ථාව ලැබෙනවා. ඉතින් මේ සෑම දෙයක්ම සම්පූර්ණයෙන්ම නොමිලේ සිදුවෙන නිසා ඕනෑම වෙලාවක මේ උත්සාහ කර බලන්න ඔබට පුළුවන්. මේ වන විට ඉතාලියේ ඔන්ලයින් සමීක්ෂණ පැවැත්වීමේ පුරෝගාමීන් හැටියට Life Points, Toluna, Centro di Opinione, Alta Opinione වැනි ඉතාලිය තුළ පමණක් ක්‍රියාත්මක වන සහ ඉතාලියෙන් පිට වුවත් භාවිතා කළ හැකි මේ සේවාවන් හඳුන්වන්න පුළුවන්. ඔබේ පහසුව සඳහා තවත් එවැනි විශ්වාසනීය නාමයන් පහතින් සඳහන් වෙනවා. ඉතින් මේ මුදල් ලිපීම රැකියාවකින් උපයන මුදල් ප්‍රමාණයට සම කළ නොහැකි වුණත් ඔබේ විවේක කාලයේදී කරන විනෝදාංශයක් කරගන්න ඔබටත් අවස්ථාව ලැබෙනවා.